ගයිස් හැමෝටම ඔන්න මං කිව්වා ඔයාලට කමෙන්ට් සීරීස් එකත් එක්ක වීඩියෝ සීරීස් එකේ චුට්ටක් එහෙ මෙහෙ වෙනවා කියලා. ඉතින් ඇත්තටම මම මේක කරන්න හිතුවේ මම දාපු පෝස්ට් එකකට ගොඩක් අය කමෙන්ට් එකක් දාලා තිබ්බා. දුවන්නම් මෙන්න මේ PFR එක ගැන පුංචි වීඩියෝ එකක් කරලා දෙන්න. මේක වයර් කරන්නේ කොහොමද? මේක වෙන්නේ මොකද්ද කියලා. ඉතින් ගොඩක් අයට තිබ්බ ප්‍රශ්න ටිකක් විසඳන්න තමයි මම මේ වීඩියෝ එක දාන්නේ. ඉතින් ගයිස් අද වීඩියෝ එකෙන් අපි කතා කරන දේවල් නම් PFR එකක් කියන්නේ මොකද්ද? PFR එකක් භාවිතා කරන්නේ ඇයි? PFR එකේ තියෙන ටර්මිනල් මොනවද? PFR එකක් වයරින් කරන්නේ කොහොමද? PFR එකක් කන්ටැක්ටර් එකක් එක්ක සම්බන්ධ කරන්නේ කොහොමද? එතකොට අන්තිම වශයෙන් PFR එකක් භාවිතා කරන්නේ මොන වගේ ස්ථානවලට කියලා එක තමයි අද අපි කතා කරන්නේ. හරි ගයිස් මම වීඩියෝ එක පටන් ගන්න කලින් මේ PFR එකක් දාන්න ඕනේ ඇයි මේකේ තියෙන වැදගත්කම චුට්ටක් කතා කරන්න. ඉතින් ඔයාලා හිතන්න ඔයාලා ෆැක්ටරි එක වැඩ කරනවා කියලා. එතකොට මේ ෆැක්ටරි එකේ මොකක් හරි 3 phase මෝටරයක් දුවනවා කියලා හිතන්නකො ලොකු මෝටරයක් 3 phase මෝටරයක් දුවනවා. ඉතින් හදිසියෙ හරි CB ලයින් එකේ එක phase එකක් නැති වුණොත් මොන වගේ ප්‍රශ්නයක් වෙයිද? ඔයාලා හිතන්න දැන් CB ලයින් එකෙන් එනවා අපිට L1 L2 L3 නැත්නම් RYB කියලා පවර් ලයින් තුනක්. ඉතින් ඔන්න ඔය ලයින් තුනෙන් එකක් හදිසියෙ හරි නැති වුණොත් මොන වගේ දෙයක් වෙයිද? ඉතින් මේ පේස් එක නැති වුණාට මෝටරේ දිගටම try කරනවා දුවන්න. ඔන්න ඔය වෙලාවට මෝටරේ අධික ලෙස රත් වෙනවා. ඔන්න ඔය රත් වීම නිසා මෝටරේ කොයිල් එක ඩැමේජ් වෙලා මෝටරේ ෂෝට් වෙලා ඔන්නම පිච්චිලා යන්න පුළුවන් දිග වෙලාවක් දිගු. ඉතින් අන්න ඔය වගේ ප්‍රශ්නයක් නැති කරගන්න තමයි එතකොට මේ ප්‍රශ්නේ විසඳුමක් විදිහට තමයි මෙන්න මේ PFR නැත්තම් phase perial relay කියන ඩිවයිස් එක අපි ඇඩ් කරන්නේ. ඉතින් ගයිස් අපි බලමු PFR එක කියන්නේ මොකක්ද කියලා. ඔයාලට සරල වශයෙන් තේරෙන්න කියනවා නම් PFR එකක් කියන්නේ මෝටර එකක් බලාගෙන ඉන්න සිකියුරිටි කෙනෙක් වගේ. ඒ කියන්නේ මෝටර එකට එන පවර් එක එයා හැම වෙලේම මොනිටර් කරනවා මොකද්ද මේක වෙන්නේ අඩු වෙනවද වැඩි වෙනවද ඔන්න ඔය ප්‍රශ්න ටික බලාගෙන ඉන්න සිකියුරිටි කෙනෙක් වගේ තමයි මෙන්න මේ PFR එක වැඩ කරන්නේ. දැන් බලමු PFR එක භාවිතා කරන්නේ ඇයි කියලා. 3 phase මෝටර එකකට phase තුනම අවශ්‍යයි. හිතන්න ඔබ බයිසිකලයක් පදිනවා කියලා. ඒක රෝදයක් කියලා වුණොත් ගමන කරගෙන යන්න අමාරුයි. අන්න ඒ වගේ තමයි මෝටර එකක්. phase තුනෙන් එකක් හදිසියෙවත් නැති වුණොත් මෝටර එකට ලොකු හානියක් වෙන්න පුළුවන්. මේ වගේ වෙලාවකදී මෝටර එක රත් වෙන්නත් පුළුවන්, කරන්ට් එක වැඩියෙන් ගන්නත් පුළුවන්, නැත්නම් වයින්ඩින් එක බර්න් වෙන්නත් පුළුවන්. මෙන්න මේ හේතු නිසා තමයි මේ ගැටලු වලින් මෝටර එක ආරක්ෂා කරගන්න අපි PFR එකක් භාවිතා කරන්නේ. හරි ගයිස් අපි ඊළඟට බලමු PFR එකක් වැඩ කරන්නේ කොහොමද කියලා. PFR එකට phase තුනම සම්බන්ධ කරනවා. ඊට පස්සේ PFR එක නිතරම බලනවා phase තුනම තියෙනවද කියලා. වෝල්ටේජ් එක හරිද කියලා වගේම phase frequencyත් හරිද කියලා මෙන්න මෙයා බලනවා. මේ හැමදේම හරිනම් විතරයි PFR එක කියන්නේ හරි මෝටර එක වැඩ කරන්න පුළුවන්. එතකොට කන්ටැක්ටර් එක ක්‍රියාත්මක වෙනවා. මෝටර එක වැඩ කරනවා. නමුත් phase එකක් නැති වුණොත් එහෙමත් නැත්නම් වෝල්ටීයතාවය අඩු හෝ වැඩි වුණොත් PFR එක වහාම මෝටර එක නවත්තනවා. ඉතින් ගයිස් අපි ඊළඟට බලමු මේ PFR එකේ තියෙන ටර්මිනල් මොනවද කියලා. මේ බේස් එකේ 5 6 8 කියන නම්බර්ස් තුනට දෙන්නේ L1 L2 L3. එතකොට 7 2 කියන්නේ මේකේ ඔක්සිලරි සප්ලයි එක. ඒ කියන්නේ මේ PFR එක වැඩ කරන්න දෙන සප්ලයි එක. ඒකම 1 3 4 කියන්නේ මේකේ තියෙන රිලේ පොයින්ට් එක. එතකොට අපි කන්ට්‍රෝල් එකේ ඔන් එක. ඒ කියන්නේ කන්ට්‍රෝල් එක වැඩ කරන්න ගන්නේ මෙන්න මේ රිලේ එකේ පොයින්ට් හරහා තමයි. ඉතින් මුලින්ම මෙන්න මේකේ නම්බර්ස් වගේක් ගහලා දෙන්න. 1 2 3 4 5 6 7 8. ඔන්න ඔය විදිහට නම්බර්ස් 8ක් තියෙනවා. ඉතින් මෙන්න මේ නම්බර්ස් 8 වය කරගන්න විදිහ තමයි අපි දැන් බලන්නේ. ඉතින් මුලින්ම මෙන්න මේ 5. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන 5 තියෙනවා. මෙන්න මේ 5ට තමයි අපි L1 එක දෙන්නේ. හරිද? මෙන්න මේ 5ට තමයි L1 එක දෙන්නේ. අපි ඊට පස්සේ මෙන්න මේ 6ට දෙනවා L2 එක. හරිද? ඊට පස්සේ මෙන්න මේ 8ට තමයි අපි දෙන්නේ L3 එක. හරි. හරි ගයිස්. දැන් අපි L1 එක 5ටත් L2 එක 6ටත් L3 එක 8ටත් දීලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපි phase තුන වය කරගන්නේ. මෙන්න මේ PFR එක දැන් අපිට වැඩ කරන්න ඕනේ. අන්න ඒකට අපි මේකට මේ ඔක්සිලරි පවර් එක දෙන්න ඕනේ. ඒතර මේ ඩයග්‍රෑම් එකේ පේනවාට මේකට පවර් එකක් දෙන්න ඕනේ. එතකොට මම කරන්නේ මෙන්න මෙතන L1 එකෙන් ගෙනල්ලා මෙන්න මේ විදිහට ගෙනල්ලා ලූප් එකක් දෙනවා මෙන්න මේ 7 වෙනි පොයින්ට් එකට. හරිද? අපි මේ 7ට L1 වලින් ලූප් එකක් දාගත්තා. ඊට පස්සේ ගයිස් අපිට දැන් මේකට නිව්ට්‍රල් එකක් දෙන්න බෑ. නිව්ට්‍රල් එක ක්ලික් කරන්නේ මෙන්න මෙතනට. හරි. මෙන්න මේ නම්බර් 2 වලට තමයි අපි නිව්ට්‍රල් එක හයි කරන්නේ. හරිද? එතකොට දැන් අපි නිව්ට්‍රල් එක හරි L1 එක හරි L2 එකක් දීලා තියෙනවා L3 එකක් දීලා තියෙනවා. එතකොට අපි L1 එකේ ලූප් එකක් දාගත්තා.
කොහෙටද PFR එකේ ඔක්සලරි පව එක. එතකොට දැන් අපි පව ඕන් කරාට පස්සේ මෙන්න මේ PFR එක වැඩ කරනවා. එතකොට guys දැන් අපි බලන්න ඕනේ මේක කොහොමද අපි පාවිච්චි කරන්නේ අපේ සර්කිට් එකට. මම දැනට මෙන්න මෙතනින් කන්ටැක්ටර් එකක් ඇඳ ගන්නවා. හරිද? ඔන්න කන්ටැක්ටර් එකක් ඔය විදිහට හයි කරගත්තා. එතකොට මේ කන්ටැක්ටරේ විදිහට මෙයා එතකොට මේ කන්ටැක්ටරෙන් තමයි අපි හිතන්නේ දැන් මෝටරේ දුවනවා කියලා. ඉතින් අපි ඉස්සෙල්ලාම මෙන්න මෙතනින් ගෙනල්ලා නිව්ට්‍රල් එක මෙන්න මේ විදිහට ලූප් එකක් දා ගන්නවා. හරිද? ඊට පස්සේ guys අපිට ඕනේ වෙනවා දැන් කන්ටැක්ටරේ පවර් එක අල්ල ගන්න බෑ. එතකොට guys මෙන්න මෙතන තියෙන්නේ මේ එක කියන්නේ කොමන් ලයින් එක. එතකොට අපි මේකට දෙන්න ඕනේ අපේ කන්ට්‍රෝල් එකකින් එන පවර් එක. එතකොට මේක L කියලා මම ගන්නවා. L1 කියලා. මේක අපි කන්ට්‍රෝල් එකට දාන පවර් එක තමයි මෙතන L1 එකට දෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ නම්බර් 3 කියන්නේ. නම්බර් 3 කියන්නේ normally open. හරිද? මේ තියෙන normally close. අපි කලින් කතා කරානේ මේ පොයින්ට් වලින් මොකද්ද වෙන්නේ කියලා. හරිද? මෙන්න මේ මං කිව්ව රිලේ පොයින්ට් එක තමයි මෙන්න මෙතන තියෙන්නේ. එතකොට ඒකට මම දුන්නා L1 එක. එතකොට මම මෙන්න මේ 4 කියන්නේ normal NC, C කියන්නේ normally NO. එතකොට මම මෙන්න මේකෙන් තමයි පවර් එක දාගන්නේ මෙන්න මෙතනට කන්ටැක්ටර් එකට. හරිනේ? ඔන්න විදිහට තමයි මේක. ඔන්න විදිහට තමයි පවර් වෙන්නේ. හරි ගයිස් මං හිතනවා ඔයාලට ලොකු අයිඩියා එකක් එන්න ඇති කියලා මේකෙන්. ඉතින් අපි අවසාන වශයෙන් බලමු PFR එක භාවිතා කරන්නේ මොන වගේ ස්ථානවලටද කියලා. pump control, factories, air compressor, cool rooms, industrial machine, ATS generator system. ගොඩක් වෙලාවට බහුතරයක් දෙනා මෙන්න මේ වගේ වැඩවලදී තමයි මෙන්න මේ PFR එක පාවිච්චි කරන්නේ. ඉතින් ගයිස් අපි මේ PFR එක දැන් අපි කලින් ඇඳපු කන්ට්‍රෝල් එකටම මම ඇඩ් කරලා තියෙනවා මෙතනදී. ඉතින් මෙන්න මේ විදිහට තමයි කන්ට්‍රෝල් එකට ඇඩ් කරලා තියෙන්නේ මම PFR එක. එතකොට මේ කහපාට වෙලා තියෙන මේ PFR එක ඕකේ වෙලා තියෙන්නේ දැන්ට. වෝල්ටේජ් එක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔන්න පුෂ් බටන් එක ගියපුවම මෝටරේ වැඩ කරනවා. ඉතින් ගයිස් මම මෙතනදී ෆේස් එක ෆේල් කරගන්න මම හදාගත්තා මෙන්න මෙතනට පියුස් එකක් දාලා. ඉතින් මෙන්න මේ පියුස් එක අයින් කරලා පස්සේ ඒ කියන්නේ ඒක ඕෆ් කරලා දැම්මට පස්සේ PFR එක ෆේල් වෙනවා. ඒ කියන්නේ එයා හිතන්නේ ෆේස් එකක් නැහැ කියලා. ඔයාලට පේනවා ඇති එතනදී මේ ෆේස් එක ගලවපු ගමන් කන්ටැක්ටරේ අතහරිනවා. මෝටරේ නතර වෙනවා. මම හිතනවා දැන් ඔයාලට අයිඩියා එකක් එන්න ඇති PFR එක කොහොමද වැඩ කරන්නේ අපේ කන්ට්‍රෝල් එකට කොහොමද දාගන්න පුළුවන් කියන එක. ඉතින් guys මේ වගේ වීඩියෝ දිගටම බලන්න Max Power Solution එකම ඉන්න.